Hi, good morning. පොඩි ගමනක් යන්න හදන්නේ මගේ හොඳම යාළුවත් එක්ක. ඉතින් අද දවසේ කොහොමද ගත වෙන්නේ කියලා මම ඔයාලට vlog එකකින් අරන් එන්නම්. ඉතින් අද පොයේ දවස බස් එහෙමත් චුට්ටක් අඩු ඇති. හැබැයි මං හිතනවා මට ය아가න්න පුළුවන් වෙයි කියලා වෙලාවට. අපි බලමු. කොහේ ගියත් ඉතින් මේ සන්ක්‍රීම් එක මම එළියට බහිනවා නම් ගාලා තමයි යන්නේ ප්‍රිවෙන්ස් එකේ සන්ක්‍රීම් එක. මොකද ඒක ගොඩාක් හොඳයි මේ දවස්වල හරියට අවුව වැඩි. ඉතින් මම හිතනවා ඒක මට නම් හොඳටම හරි එහෙනම් වෙලාව හරි පරක් වෙලා තියෙන්නේ. ලෑස්ති වෙලා ඉවරයි. එහෙනම් යන් අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න. පාරට එනවත් එක්කම බස් එකකුත් හම්බුණා. ඉතින් ඉක්මනට බස් එකේ යද්දි මට හිතුණා මං වෙලාව මට පරක්කුම නෑ. මොකද යාළුවා තාම ගෙදර. ඉතින් මට යන්න කිව්ව තැනට ගිහිල්ලා ඔන්න ඉතින් මම කාර් එකේ නැග්ගා. තව දෙයක් කියන්න ඕනේ මා යාළුවා විතරක් යන්න හිටියට එදා බස් අඩු ප්‍රශ්නෙත් එක්ක අපි තීරණය කරා අවසානෙට කාර් එකේ යන්න යාගේ අයියයි අම්මයිත් එක්ක. මොකද ඇන්ටිත් ආවා අපෙත් දැක්ක එදා. ඉතින් යන අතරමඟ අපි කොහෙද යන්නේ කියලා තව චුට්ටකින් ඔයාලට බලා ගන්න පුළුවන්. දන්සල් ගොඩක් තිබ්බා. ඉතින් බීම දන්සලක් තිබ්බා. ඒ වගේම කහට කෝප්පෙකුයි හකුරු බිස්කට් අපිට හම්බුණා. ඉතින් ඔන්න අපි යන තැනට දැන් ළඟා වෙලා තමයි එන්නේ. දියත පාක් තමයි ගියේ. මොකද ඉතින් නිදහසේ අපිට ඇවිදින්න කරන්න කතා කරන්න නිදහස් තැනක් මං හිතන්නේ අපිට ලේසියෙන්ම යන්න පුළුවන් තැනකුත් එක්කනේ ඒක. ඉතින් අපි ගිය ගමන් යාළුවා කිව්වා මාළු බලමු කියලා. ඉතින් මට නම් මාළු කියන්නේ ගෙදරත් මාළුනේ ඉතින් මට ඒක නම් විශේෂයක් නැහැ. හැබැයි එතන ලස්සන මාළු ඉඳියා. ඉතින් අපේ ගෙදර ඉන්න මාළුත් එතන ඉඳියා. මම ඒවත් එයාලට පෙන්නුවා මේ මාළු අපේ ගෙදරත් ඉන්නවා කියලා. ඉතින් මගේ vlog එක දිගටම එකතු වෙලා ඉන්න අය නම් දන්නවනේ අපේ ගෙදර මාළු ඉන්නවා කියලා. ඊට පස්සේ ඉතින් අපි කන්නත් ඕනි කියලා තීරණය කරා. මොකද ඇන්ටි මං ආස නිසා මට පිට්ටුත් හදන් ඇවිල්ලා තිබ්බේ. ඒත් අපි කන්න කලින් ඇවිදලා ඔක්කොම කරලා ඉමුයි කියලා තීරණයක් ගත්තා. ඉතින් ෆොටෝ ගහලා කතා කරලා ගොඩාක් ඉතින් මතකයන් එකතු කරපු දවසක් තමයි අද දවස. කාලෙකින්නේ හම්බුනෙත් අපි දෙන්න. ඉතින් ওই විදිහට තමයි අද දවස ගෙවෙන්නේ. ඊට පස්සේ අපි කන්න අපිට අයිස් කොත්තුවකුයි අයිස් මයිලෝයි ගත්තා. ඒ වගේම මම නම් මුලින්ම පිට්ටුව තමයි කන්න ගත්තේ. ඒ වැඩ ඉවර කරලා අපි රියෝ ගියා අයිස්ක්‍රීම් කන්න. එතකොට නැත්තම් අයිස්ක්‍රීමක් කෑවේ නැත්තම් දවස හරියන්නේ නැහැ වගේනේ. ඉතින් ඔය පේනවනේ. පිරියෝ එකට තමයි ගියේ වැල්ලවත්තේ තියෙන. ඊට පස්සේ කන්න ගත්තට කා ගන්නත් බෑ පිට්ටු කොත්තු ඒව ඔක්කොම කාලා අවසානෙට රැල්ලත් චුට්ටක් පාගලා ගෙදර එන්න තමයි ඉතින් පිටත් වුණේ. ඉතින් ලස්සන දවසක නිමාවක් මේ විදිහට සිදු වුණා.